මට හිතෙන එක තවත් කෙනෙක් වැඩක් නෑ මට හිතෙන එක. මට හිතෙන එක ඔයාට වැඩක් නෑ. ඔයාට හිතෙන එකයි මම කියන්න ඕනේ. ඔයාට හිතෙන දේ මම දෙන්න ඕනේ. ඔයා හිතෙනවා නම් ඇත්තටම හොඳ මාධ්‍යවේදියෙක් නම් මම දෙයක් කියනකොට මම ප්‍රකාශ ඉදිරිපත් කරනකොට ඔයාට තේරුම් යන්න ඕන මෙයා එන්නේ මෙන්න මේ සින්දුව දාන්න දැන්. ඔව්. ඒ කියන්නේ මම හිතන දේ තමයි දැන් කියන්නේ යන්නේ. යන්නේ. අන්නේ එතෙන්ට එන්න පුළුවන් නම් අපේ දක්ෂ මාධ්‍යවේදී වෙන්න පුළුවන්කම තියෙනවා. අපේ ආදරණීය රෝහණ අයියා රෝහණ දහනායක අයිබෝන්. අයිබෝන්. ඉතින් බොහොම සුපුරුදු කටහඬක්. ඉතින් අපිට දැන් අවුරුදු 42ක් සෑහෙන කාලයක් නිවේදකෙක් හැටියට. ඉතින් මේ සුපුරුදු හඬ ඇහෙනකොට අතීතය මතක් වෙනවා. හැම කෙනෙකුටම රුහුණු සේවය ඔස්සේ දැන් රුහුණු FM. ඉතින් මේ අපේ රුහුණු සේවයේ සංවත්සරය සම්මරන වෙලාවේ අපිට හම්බ වුණේ. ඉතින් මේ හරි සතුටුයි. අද බොහොම අපූර්වට sannivedanaya කරා. ඉතින් මේ පරණපුර දෙවිදියටම තියෙනවනේ වල්ලි. තියෙනවනේ. ඒ හඬ එහෙමයි. ඉතින් දැන් මොකද කොහොමද කල්දසා කියන්නේ? කල්දසා කියන්නේ දැන් අපි අර විශ්‍රාම යන්න ඕනේ නීතියෙන් විශ්‍රාම ගිහිල්ලා. හැබැයි නීතියෙන් විශ්‍රාම ගියාට සාමාන්‍ය විදියටම මාධ්‍යවේදියෙක් හැටියට වෙන්න ඕනේ යුතුකම් ටික ඒ ටික අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. විශ්‍රාම ගිහිල්ලා තියෙනවා වල්ලි අර මං කිව්ව එක විශ්‍රාම ගිහිල්ලා තියෙන්නේ රාජකාරී මේ වශයෙන් විතරයි. මොකද විශ්‍රාම ගිහිල්ලා නැහැ. තාම වැඩ කරනවා. කලාකරුවනි විශ්‍රාම යන්නේ. හරි විසර නැහැ. හරි. රෝහණ අයියටත් යාළුවෝ හරි. විශ්‍රාම යන විදියක් නැහැ. ඔව්. දැන් අර පේන යාළුවෝ ඔක්කොම යාළුවෝ ඉතින් යාළුවොත් එක්ක මාධ්‍යවේදී විශ්‍රාම යන්නේ. දැන් මේ හැබැයි මේ අර පොදුවේ තියෙන මතයක් තමයි මේ විශ්‍රාම යනවා කියන එක කියන. හැබැයි කොහොම යන මාධ්‍යවේදීනුත් ඉන්නවා. නියමිත කාලෙට කලින් විශ්‍රාම යන මාධ්‍යවේදීනුත් ඉන්නවා. ඒ ශාස්ත්‍රීය කැමැත්තෙන් ඉඳලා නැහැ. නෑ. කැමැත්තෙන් ඉඳලා නැහැ. ශ්‍රේෂ්ඨය කැමති වෙලත් නැහැ තියාගන්න. ශ්‍රේෂ්ඨය කැමති වෙලත් නැහැ තියාගන්න. තමාගේ කැමැත්තකුත් නැහැ ශ්‍රේෂ්ඨයේ ඉන්නේ. එතකොට කලින් විශ්‍රාම යනවා. හැබැයි කියාවක් හැටියට හුවයි. හැබැයි ශ්‍රේෂ්ඨයට මාධ්‍යවේදියෙක් වීම අගය කළා සලකන හැකියාව තියෙන අය කවදාවත් ඉවතට යන්නේ නැහැ විශ්‍රාම යන්නේ නැහැ. ඒක අර මමත් අර ඒගොල්ලන්ට අයිති වෙන්නේ මොකද මට විශ්‍රාම යන්න බෑ. මගේ ඇඟේ යක තියෙනවනේ. දැන් බලන්න දැන් පොය වැඩසටහන් රුහුණු පොය වැඩසටහන් වලට ආරාධනා කළොත් මම යනවා. ඊළඟට කතරගම. බොහෝ කතරගම උත්සවය දවස් 15ම කතරගම. ඒක අනිවාර්යයි. ඒක ලියලා දීලා තියෙන්නේ ඒ වගේම තමයි. ඒ උත්සවේ ඒ හඬ දැන් හුරු වෙලා. ඊළඟට තවත් ওই වගේ හුඟක් තැන් තියෙනවා. ඒවා ඊළඟට අපේ එදා හිටපු සමහර වෙළඳ ප්‍රජාව ව්‍යාපාරික ප්‍රජාව එයාලගේ වෙළඳ ඒ ඇඩ්ස් වලට කමර්ෂල් ස්පොට්ස් හදන්න තාම ඉල්ලනවා. දැන් මෙහෙ ඇවිල්ලා ගුවන් සංස්ථාවෙන් මම අපිට රෝහණගේ හඬ දෙන්න. ඒකට හුරු වෙලා. ඉතින් ඒක ලේවලට බද්ධ වෙලා. මගාරින්න මමත් කැමති නෑ. මම ඉතින් තාම කරනවා. මම ඉතින් විශ්වාස කරනවා මගේ තාම කතා කරන්න පුළුවන් නිසානේ අය කතා කරන්නේ. ඉතින් මමත් කරනවා. එච්චරයි. තමයි මේ සජීවී බව කටහඬේ තියෙනනේ. ඉවලට ගැලපෙන්න ඕන මල්ලි. අනිත් එක දැන් අද අපේ මාධ්‍යවේදීන්ගේ තියෙන ලොකුම දුර්වලකම තමයි මේ හිතන් ඉන්නා නිවේදකෙක් කියන්නේ කතා කරන පුද්ගලෙක් විතරයි. නෑනේ. නිවේදකෙක් වුණාම මේ විශ්වයේ තියෙන හැම දෙයක් පිළිබඳවම හැම ඉගෙනීමක් පිළිබඳවම හොඳට දැනගෙන ඉන්න ඕනනේ. හරිම ලස්සන. ආගම ධර්මය පිළිබඳව මම බුද්ධ ආගමේ කියලා මම බෞද්ධ දර්ශනය විතරක් දැනගෙන හිටියේ මට මාධ්‍යවේදියෙක් වෙන්න බෑ. මම කිතුරු දහමක් දැනගන්න ඕන, මම ඉස්ලාම් දහමක් දැනගන්න ඕන, මම කම්පියුසියස් ධර්මයක් දැනගන්න ඕන, මම ලෙනින්ගේ දර්ශනයක් දැනගන්න ඕන, කාල් මාක්ස් දර්ශනයක් දැනගෙන ඉන්න ඕන. නැත්තම් මට හොඳ නිවේදකෙක් හොඳ මාධ්‍යවේදියෙක් වෙන්න බෑ. දේශපාලනික. ඊළඟට මම දේශපාලඥයෙක් හැටියට මම මේ අහවල් පක්ෂය කියලා මම ඒ පක්ෂය ගැන විතරක් දැනගෙන මම හරියන්නේ නැහැ. මම මේ ලංකාවේ නේ ලෝකේ තියෙන හැම දේශපාලන න්‍යායක්ම පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන මට. ඒ කියන්නේ ජීවිතේ කියා දෙන කෙනෙක් sannivedek කියන්නේ සමහර කෙනෙකුගේ මේ අබ්ද ඉන්න අපේ හොඟ දෙනෙකුට මේ දැනුම කියන දේ අල්ප මාත්‍රයක් නැහැ. මම බලන්නේ පුළුවන් හැම තැනකදීම මොන හරි දෙයක් අලුතෙන් ඉගෙන ගන්න. ඉගෙනගෙන දෙන්නනේ. දෙන්නවටත් වැඩිය මම ඉගෙන ගන්න. හැබැයි ඉගෙන ගත්තා කියලා කවදාවත් මට ඒක අවදක් වෙන්නේ නැහැ. කොත්තන හරි තැනකදී මට ඕක ප්‍රයෝජනවත් වෙනවා. මට කොත්තන හරි තැනකදී එතකොට තමන්ට ජීවන දර්ශනයක් තියෙන්න ඕනනේ. දර්ශනයක් තියෙන්න ඕන. නැත්නම් දැන් තව දෙයක් අරගෙන තව කෙනෙකුට දෙන එක නෙවෙයි sannivedek කියන්නේ. දැන් අපේ තියෙන්නේ මේ වර්තමාන sannivedක પરම්පරාවට ගරහනුවත් අපහාසයක් කරනව නෙවෙයි. මේ රැල්ලක
රැල්ලක් පසුපස්සේ ඔක්කොම යනවා එයා කියන නිසා මාත් මේ විදිහට කියනවා එයා කරන නිසා මාත් මේ දේ කරනවා ඔන්න ඔය රැල්ල යනවා මිසක් ෆොටෝකොපි නේ ඔක්කොම ෆොටෝකොපි අන්න හරි මේ මම රෝහණ දහනායක මම විතරයි රෝහණ දහනායක එහෙම කියලා හිතන්නේ නෑ මම අලුත් පුද්ගලයෙක් මම අලුත් විදිහට හිතන්න ඕන මම අලුත් විදිහට කරන්න ඕන කියලා හැමෝම හිතනවා නම් වෙනස් මාධ්‍යවේදී මේ ලෝකෙ බිහි වෙනවානේ අලුත්ම දේවල් බිහි වෙන්නේ අලුත්ම දේවල් බිහි වෙනවා ඉතින් මේ වෙලා තියෙන්නේ ඔක්කොම එක වගේ ඒකෙන් වෙන්නේ තමන් තුල තියෙන සහජ හැකියාව යටපත් වෙනවනේ ඒ අනුකරණය කරන්න ගිහින් අර ඕක අර එක මාධ්‍යවේදීන් ගැන කියද්දි මම මේ කතාව කියලා ඉවර කරන්න මාධ්‍යවේදීන් කොටස් තුනක් ඉන්නවානේ එක කොටසක් ඉන්නවා එක මාධ්‍යවේදීන් කොටසක් ඉන්නවා තමන්ගේ ශ්‍රාවකයා එහෙම නැත්නම් තමන්ගේ අසන්නා නරවන්න ඉස්සර යනෝනේ යනකොට පිටිපස්සෙන් යනවා ඒ කියන්නේ නරමන්නා හෝ ශ්‍රාවකයා කියන දේම කර කර යනවා ඒක කොටස තව කොටසක් ඉන්නවා අති පඬිත කොටස මේ මගේ පස්සෙම වරෙලා මගේ පස්සෙන් වරෙලා මම කියන හැටියට මම කියන දේ අහපල්ලා මම කියන දේ බලපල්ලා කරන දේ බලපල්ලා අහපල්ලා එතන මම හරි එහෙම හිතන පඬිත කොටසකුත් ඉන්නවා ඒක දෙකොටසම නෙවෙයි මේ අපේ අසන්නගේ නැත්තම් නරඹන්නගේ අතින් අල්ලගෙන දෙන්න එකට කතා කර කර එකට යන්න පුළුවන් ගමනක් යන්න පුළුවන් නම් හොඳ මාධ්‍යවේදියෙක් වෙන්න පුළුවන් මම අන්න ඒ ගොඩේ මම අසන්න ඉස්සරහින් තියන් ගියෙත් නෑ අසන්නට මගේ පස්සෙන් එන්න කිව්වෙත් නෑ මම යත් එක කතා කර කර එකට මේ ගමන තාමත් යනවා ඒ කියන්නේ අපි දෙන්නගේ අදහස් හොමාරු වෙනවා අනිත් එක්කනට කියන්න දෙයක් මම කියන දේ ඔයා අහන ඔයා කියන දේ මං අහනවා මට ඕන විදිහටත් ඔයා වැඩ කරනවා ඔයාට ඕන විදිහටත් මම වැඩ කරනවා මේක හරි ලේසි නෝත් අපි ඔක කරන්න නැති එකනේ වෙලා තියෙන්නේ ඔන්න ඔකයි අනිත් අයගේ සිතුම් පැතුම් දැනගෙන ඔවුන්ට අලුතෙන් යමක් දෙන ගම සුහදව ගමනක් කරනවා දැන් අද අනිත් එක අර දවසේ මේ කියවන මම හරි විරුද්ධ දෙයක් මේ සමහර මට හිතෙන විදිහට මේක මට හිතෙන එක තවත් වැඩක් නෑ මට හිතෙන එක ඔයාට වැඩක් නෑ ඔයාට හිතෙන එකයි මම කියන්නේ ඔයාට හිතෙන දේ මම දෙන්න ඕන ඔයා හිතෙනවා නම් ඇත්තටම හොඳ මාධ්‍යවේදියෙක් නම් මම දෙයක් කියනකොට මම ප්‍රකාශ ඉදිරිපත් කරනකොට ඔයාට තේරුම් යන්න ඕන මෙයා එන්නේ මෙන්න මේ සින්දුව දාන්න ඔව් ඒ කියන්නේ මම හිතන දේ තමයි දැන් කියන්නේ යන්නේ අන්න එතෙන්ට එන්න පුළුවන් නම් ඒ දක්ෂ මාධ්‍යවේදී වෙන්න පුළුවන්කම තියෙනවා ඒක මම කියන කතාව. ඔව්. ඒකේ අලුත් පරපුරට දෙන්න තියෙන පණිවිඩේ. ඒක තමයි. කර ගමනක් යන්නේ. මම මේ අවුරුදු 40 ගණනක අධ්‍යක්ෂින් මත කියන්නේ. ඉතින් මේ 40 ගාන තුල මම හදපු මාධ්‍යවේදීන් දැන් අද ලංකාවේ හැම මාධ්‍ය ශාස්ත්‍රයකම ඉන්නවා. රූපවාහිනියෙත් ඉන්නවා, ගුවන් විදුලියෙත් ඉන්නවා, පත්තරෙත් ඉන්නවා. මගේ ළමා වැඩසටහන් වලට ආපු මහින්දේ, රිච්මන්ඩ් එකේ, රාහුලේ, එතකොට මාතර තියෙන හැම ප්‍රදේශ ඉස්කෝලේකම ගාලි සංගමිත්ත සවුත්ලන්ඩ්ස් මේවයි ගිහිපු ළමයි මගේ ළමා වැඩසටහන් වලට ආවා. අද ඉහළ පුටු නියෝජනය කරන්නේ. ඉතින් මම ඒක දැකලා මම සතුටුයි මම සන්තෝෂ වෙනවා. ගුවන් විදුලිය තරන්නේ හැම මාධ්‍යයකම මම ඒක දැකලා සන්තෝෂ වෙනවා නේ. එහෙමනම් අපි දෙමු පණිවිඩේ තමන් බවට පත් වෙන්න අමුතුම සංනිවේදකෙක් වෙන්න. අලුත් කෙනෙක් වෙන්න. අලුත් සංනිවේදකෙක් වෙන්න. හොඳ සංනිවේදකෙක්. එහෙමනම් බොහොම හරි ජය වේවා. හරි ජය වේවා.